කැලේ ගිනි ගන්නෝ! පිටාට එන්න! කැලේ ගිනි ගන්නෝ! පිටාට එන්න! ඉස්මා කරලා එන්න! අප කැලේ ගිනි ගන්නෝ! කිසිදු හවුහරණක් නැති මහවණෙන් වට වූ පුංචි ගමක්. පාරක් තොටක් නැතිව කැලෑව මැද දූපතක් වගේ තිබූ මේ ගම ලෝකයට විවර වුණේ සුදු කොණ්ඩේ ඇති සීයා ගමට යන්න එන්න ගත්තට පස්සේ. එක්දා 1959 කැලෑව මැද නිවසක් හදාගෙන පුංචි කොළුවත් අරගෙන ආච්චි තම සැමියත් එක්ක ආවේ හේනක් කොටාගෙන ජීවත් වෙන්න. මේ තිමිනේ අනන්තරේ. එන අනන්තර ආලියලා මේ මෙතන එන ගල්මකලන් ගියලඟට එන ගල් එන ආලි. හරිදෙනෙක් කාලා බා. තමයි හරිදෙන අපේ පොඩි පුතා තමයි දාට තෝරා ගන්න කෙනා. ඒ වැඩට ගිහින් ඉන්නේ. අනිත් අය ලොකු ලොකු අය. කාලයත් එක්ක එකා දෙන්න මේ ප්‍රදේශයට ඇවිත් ගෙවල් හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ කාලේ බොහොම දුෂ්කරයි. ගමන් පාසු නැහැ. බස් ඒ වාගේ සෞම්පකාර නැහැ. බෙහෙත් ඒ කියන්නේ ප්‍රජාශාලාව ඒ වාගේ හැම අතිම අපහසුතාවය තමයි තිබුණේ. දැන් දශක 5ක් ඒ කියන්නේ වසර 50කටත් වඩා මේ ගම පැරණි. ගම අනෙක් ප්‍රදේශවලින් වෙන් වෙලා Tamanටම ආවේනික අනන්‍යතාවයක් ඇති කරගෙන තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් අපිට දුන දුෂ්කරතාවය කියනවා නම් ඉබක් කොනක් නැහැ කියන්න තරම් මම හිතන්නේ අපිට බොහෝ දේවල් තියෙනවා කියන්න. මං කෙටි මේ කියන්නේ ඔබතුමාලට. අපිට බස් එකක් තිබුණේ නැහැ. දැනට එක පාරක් එනවා බස් එක. ඒකවත් තිබුණේ නැහැ. ඒකල බොහෝ දුෂ්කර විදියට තමයි නිකපොත දක්වා අපි ගම මාර්ගයේ තිබුණේ පයින් යන්නම. එතකොට මේ ගමට ආපු අය කොහොමද ජීවත් වුනේ? ජීවත් වෙන්න කැලෑවේ කැහැප්පෙන්න වුණා. කැලෑව කැපුවා. සතුන් දඩයම් කළා. එහෙම කරන්න පිටින් ආපු අයටත් උදව් කළා. කැලේ හතර වටේටම තිබෙන නිසා ඒ අගයක් මේ අයට දැනුනේ නැහැ. එකම පරමාර්ථය උනේ Taman කොහොම හරි ජීවත් වෙන එක. කැලෑව ගිනි තිබ්බේ ආසාවට නෙමෙයි. එතකොට සත්තු අල්ලගන්න ලේසියිනේ. කාලයත් එක්ක ගම විශාල වුණා. පවුල් අතර විවාහ සිද්ධ වුණා. දරුමලු ලැබුණා. ගමම එකම නෑදෑ ගෙදරක් වගේ. මේ හැම එකක් වෙද්දිම කැලෑව කුඩා වෙන්න පටන් ගත්තා. ඒ වඩා සීග්‍රෙන් සිදුවෙද්දී ගම්මුන්ට ඒ නොදැනුණාම නෙවෙයි. උන්ට කරන්න දෙයක් තිබුණේ නෑ. මෙතනදී අසරණ වුණා. ඒ වගේම මෙතනදී අපි අසරණ වුණාට වැඩි දෙයක් සිද්ධ වුණා පාරිසරික ගැටලුව. ඉතින් මේක තමයි මූලිකවම බලපෑවේ අපිට අපිව අසරණ වෙන්නේ. ඉතින් මෙතනදී අපි නොයෙකුත් අදාළ නිලධාරීන්ට මේවා පැවසුවත් ඇත්තට මේගොල්ලෝ මේවා ක්‍රියාත්මක කරේ නැහැ. ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙද්දී ගමට ජලය ගලාගෙන ආපු දිය කඳුරු වැසී ගියා. ගමුන්ට බොන වතුරත් හිඟ වුණා. ජල උල්පත් බිල්ලු වියලී යාම නිසාම ප්‍රදේශයේ තිබුණු සරු බවත් අඩු වුණා. ජීවමානව තිබූ පරිසරයක් මැලවී යාමේ තර්ජනයට ලක් වුණා. තිබුණු ජල උල්පත් ඔක්කොම හිඳිලා. හිටියේ සතාසීපව එකෙක්වත් නැහැ. ඉතින් අලියතුන් හිටිය ගමන් අලියතුන් මරලා දාන. උන්ගේ දල ටික විකුණ ගන්නවා. ඉතින් මේ වගේ යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ස්වාභාවික හේතු වලට කැලෑව ගිනිගත්තේ ඉතාමත් කලාතුරකින්. ඒ වුණාට මිනිස්සු තම ඕමනා එපාකම් වලට කැලය ගිනි තියනකොට ඒ කැලෑවට සිදුවෙන්නේ විශාල හානියක්. කාලයත් එක්ක ගම විශාල වුණා. ජනගහනය වැඩි වුණා. අවශ්‍යතාත් වැඩි වුණා. සෝබා දහමේ උරුමය වන කැලෑව සතා සිව්පාවා අඩු වුණා. අඩුවන කැලෑව නැවත ඇති කිරීමට නොයෙක් ව්‍යාපෘති ගමට ආවා. ඒ සඳහා ගම්මුන්ට
ප්‍රතිලාභත් ලැබුණා. කැලෑව නැවත වවන්න ස්වාරක්ෂක කලාපයේ පැල සිටුවන්නට ගම්මුන්ට නොයෙක් ආයතන උපකාර කළා. එහෙත් ඒ කිසිවකින් ගම්මුන්ගේ මූලික ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැහැ. කැලෙන් ගඩාගෙඩියක් කඩාගෙන අලබතලයක් තම්බාගෙන කාලා දවස ගෙව්වත් වතුර තිබහට කරන්න දෙයක් තියනවද? ගම්මුන්ට අවශ්‍යව තිබුණේ ජලය. කිලෝමීටර 3-4ක් කැලේට ගිහිල්ලා දියසීරාව තියෙන තැන වලවල් හාරලා මේවට වතුර ගෑවිලා බීපු යුගයක තමයි අපි ජීවත් වුනේ. ඉතින් මෙතනදී මේ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දීලා තමයි මේ තත්ත්වේ ඇත්තටම ඇති වෙලා තිබුණේ. ඉතින් අපිට මේකෙන් බේරෙන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. මොනතරම් සැප සම්පත් තිබුණත් වැඩක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. මොකද අපි හුඟා දුක් විඳලා තමයි මේ වතුර ටිකක් බොන්නේ. අක්කර 100ක් රබර් වගාවෙන් වටවෙලා තිබුණ වෙලන්විට ගමට ගම්මැසියන්ට එකම හවුහරණක් වුණේ මේ දියපාර. සතපුම් ගණනක් ජලය ගේන මිනිස්සු මේ දියපාරට ආවේ කලගෙඩි ඔසවාගෙන. හරියාකාර පාරක් තුඩක් නැති මේ කැලෑව මැදින් ගලන ජලපාර ගම්මුන්ගේ ජීව රුධිරය හා සම වුණා. නිලධාරීන් බලධාරීන් දේශපාලකයන් මේ ගමට නිතරම ආව ගියා. එච්චරයි. නොයෙක් ව්‍යාපෘති වැඩසටහන් ඇති වුණා නැති වුණා. සිදුවෙච්ච සිතක් නැති බවයි ගම්මු කියන්නේ. අපි හැම අතින්ම බැටකාපු පුච්චියලා. මොකද ආයතන ඇවිල්ලා බොරු කියනවා. අරක කරන්නම් මේක කරන්නම් කියනවා. නමුත් මේ කරන දෙයක් නැහැ. ඔන්න ওই කාලේ තමයි ඉහළ ජලාධාර ව්‍යාපෘතිය මේ ගමට ආවේ. 2001 සුදු කොණ්ඩේ තියෙන මුණවීර මහත්තයා ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ගමට එනකොටත් ගැමියෝ ඊතරම් ගණන් නොගත්තේ තවත් ව්‍යාපෘතියක් වෙන්න ඈ කියලා. අක්කරසිය ගම්මානයේ අපි සාමාන්‍ය ප්‍රවේශුනේ සාමාන්‍ය ගමකට යන විදියටයි. ඉතින් මෙතෙන්දී ගැමියොත් දුවගෙන ආවා. ඇවිල්ලා අපිට රොක්කුණා. රොක්කලටන් ව්‍යාපෘතිය ගැන කිව්වහම දැන් මේ ගොවියන්ට සාමාන්‍යයෙන් මේ ගමියන්ටත් ව්‍යාපෘති ගණනාවක් ලැබිලා තිබුණා. ඒ ව්‍යාපෘති ගණනාවට ආවාසයක් තිබුණා. ගම්මු වෙනද වගේම කිසිදු ඌමනාවක් නැතිව ව්‍යාපෘතියේ මහත්තයෙක්ව හමු වෙන්න ආවේ මේ ව්‍යාපෘතියත් අනිත්‍ය වගේ ඇති කියලා හිතලා වෙන්න ඇති. ඉතින් මෙතනදී අපි ඇත්තටම ව්‍යාපෘතිය අපි කීප දෙනෙක් විශ්වාස කරේ. මේ ගමේ මේ වැඩ කටයුතු මේ ඒගොල්ලෝ කියන දේ කරයි කියන එක අපි විශ්වාස කරේ කීප දෙනෙක්. සුදු කොණ්ඩේ තියෙන මහත්තයාට ගමේ තියෙන ප්‍රශ්න හඳුනා ගන්න උවමනා වුණා. ඔහු ගමේ හැමතැනම ගම්මු එක්ක ඇවිද ගියේ ගැමියන්ගේ දැවෙන ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන. මේට පෙර විවිධ ව්‍යාපෘති ඇවිත් ස්වාරක්ෂක කලාපයේ සිදු කළ මනවගවන බලන්නත් ඔහු ගියා. ප්‍රශ්නය හඳුනා ගැනීමට මුණවීර මහත්තයාට තමන්ගේ අත්දැකීමුත් ඉවහල් වුණා. ඒත් මේ ස්වාරක්ෂක කලාපය අපි හඳුනාගන්න ගියා. පස්සේ වනාන්තරයේ මේක ස්වානා වනාන්තරයක්. මේ වනාන්තරයේ අවුරුදු පතාම වාර්ෂිකව ගිනි ගන්න තැන්. ඉතින් මේ ගිනි ගන්න එක නතර කරන්නට මේකට ස්වාරක්ෂක කලාපයක් ඇති කරනවා කියන තැනකට තමයි ඉස්සෙල්ලාම ගම්මුන් එක්කාසු කරේ. ඉතින් ගම්මු ඒ වෙලාවෙත් අපිත් එක්ක එක්කාසුනේ මුදලක් දෙනවා කිව්ව ඒ ප්‍රතිලාභය ලබා ගන්න. මේ වනාන්තර රකින්නට නම් ඔවුන්ට වෙනත් ප්‍රතිලාභයක් දිය යුතු තිබුණා. ඒ ඔවුන් බලාපොරොත්තු වන බවද ඔවුන්ගේ මුහුණු වලින් මුණවීර මහත්තයා දැක්කා. එයයි මේ වනාන්තර රැකීම තුළ ඒගොල්ලෝ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන මුදල්. මේ මුදල් ගෙවනවා නම් මුදල් ලැබෙනවා නම් ඒකට ඒ වගේ දෙයකට තමයි ඒගොල්ලෝ යමුනේ. මොකද මේගොල්ලෝ එදිනෙදා දෛනිකව යම්කිසි කර්මාන්තයක් කරලා ජීවත් වෙච්ච උදවිය වෙනවා. ගමේ ජනතාවට තිබෙන ජල ප්‍රශ්නය කොහොම හරි විසඳා දිය යුතුයි. එයින් පිටත කිසිදු විසඳුමකට ව්‍යාපෘතියකට සජීවීව කිසිවෙක් සහභාගී කරගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මුණවීර මහත්තයා ජලාධාර ව්‍යාපෘතිය අධ්‍යක්ෂ වුණාට ජලය දෙන්න පුළුවන්කමක් නැහෙනි. එහෙම කියලා ගැම්මින්ගේ ප්‍රශ්නයෙන් මිදෙන්න මුණවීර මහත්තයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු කොහොම හරි ගැමියන්ට උපකාර කරන්න හිතුවා. ජල ප්‍රශ්නයට උපකාර කළාදී දැන් මෙයාලගෙන් අපි අහුවා දැන් ජලය අපිට ලබා දෙන්න බෑ. ඒක කෙනෙක් නෝ ජලය ගෙනෙන්න බෑනේ.
ඉතින් අපි හව මේගොල්ලෝ මුල් වතාවට අපි ජලය ගත්තේ කොතනින්ද? එතකොට ඒගොල්ලෝගේ මේ උත්තරේ උනේ මෙතන දිය කඳුරක් තියෙනවා. ඉතින් දිය කොතනට මොකද උනේ කියලා අහුවාම ඒ දිය කඳුර කමෙන් අඩු වුණා. ඉතින් අඩු වීමට හේතුව අහුවාම ඒගොල්ලෝ ඊට පස්සේ නිරුත්තර වුණා. ඔවුන් වතුර තියෙන තැන් හොයාගෙන ගියා. ගමේ කෙළවර වනාන්තරයේ මැද හරියේ දිය කඳුරක් තිබුණා. ඒකේ වතුර ටිකකුත් තිබුණා. අරමුණ වෙලා තිබුණේ මේ පෝෂක ප්‍රදේශයෙන්ම එතනින්ම නිදක් කපාගෙන වතුර ගන්නවා. ඉතින් ඒක නිසා පෝෂකේ අපි එතෙන්දී මේගලට පැහැදිලි කරලා දුන්නා. මේ පෝෂකයක් කියන්නේ මොකද්ද? පෝෂකයේ තියෙන විවිධ පරිසරික පද්ධති මොනවද? ඒ පද්ධති වල තියෙන වටිනාකම් මොනවද? ඒ පද්ධති වලට යම්කිසි ගැටලුවක් කරොත් එහෙම නැත්නම් හානියක් කරොත් එතෙන්දී අපිට වෙන ප්‍රතිලාභ මොනවද ප්‍රතිවිපාක මොනවද කියන එක හඳුන්වලා දීලා අපි මේ පෝෂකයෙන් එළියට බැහැරට ඇවිල්ලා පෝෂකයේ වතුර එළියට එන තැනට ඇවිල්ලා දිය කඳුරක් ආරක්ෂාව ඇවිල්ලා දිය කඳුර යම්කිසි ඇලක් බවට පත් වෙච්ච තැනකට ඇවිල්ලා මේ කටයුත්ත කළ යුතුයි කියන තැනකට එයාලව අපි දැන්වත් කරා. ඉස්සර නම් මේ දිය කඳුරේ හොඳට වතුර තිබුණා. දැන් වතුර අඩුයි. ගම්මු කියාගෙන ගියා. ටයාර් 60000ක් 80000ක් පමණ එකවර ගිනි ගන්නවා. ඉතින් මෙතනදී මේ ගිනි ගැනීම නිසා තමයි මේ සෑම සිදුවම මොකද අපිට ඇහැට නොපෙනුනාට ඉස්සේ කෙස් ගන්නට මේ ගින්න නිසා සත්තු පිච්චිලා විනාශ වෙනවා. ඉතින් ඒ වගේම දඩයන්කාරයන්ගේ ගොදුරට ලක් වෙන සත්තු අනන්ත අප්‍රමාණ. ඉතින් මිනිස්සු අර අමනුෂ්‍යෝ විදියට සත්තු මරාගෙන මස් කාපු යුගයක තමයි ව්‍යාපෘතිය මෙහෙට ආවේ. දැන් මොනවද කරන්න ඕනේ? වතුර කොහොමද වැඩි කරන්නේ? ප්‍රශ්නය උග්‍රයි. ප්‍රශ්න රැසක්. ගම්මුන්ගේ අහිංසක මුහුණුවල මුණවීර මහත්තයා ගැන මහා විශාල බලාපොරොත්තුවක්. ඊට පස්සේ තමයි අපි ඒගොල්ලන්ට කිව්වේ මේක එහෙමනම් මේ දිය කඳුර මේ වතුර කඳ වැඩි කරගන්න අනිවාර්යෙන් මේ කැලෑගිනි නවත්තන්න ඕන, ගිනි තැබීම නවත්තන්න ඕන. ඒ වගේම වනාන්තරයට කරන හානිය නවත්තන්න. ඉතින් මේක එයාලා පොරොන්දු වුණා. ඉතින් මෙතනදී අපිට සිද්ධ වුණා අපිට වතුර ඕනේ නම් මේ සියලු බාධක ජයගෙන මේ සියලු වෙන විනාශයන් වළක්වන්න. ඉතින් අපි ක්‍රියාත්මක වුණා. ගමට ගොඩක් උඩහින් තිබෙන දිය කඳුරෙන් ගමට ජලය දෙන එක අභියෝගයක්. ඒ ජයගත යුතුමයි. අපි මේ ආයලත් එක්ක තවත් කතා බහට ගිය වෙලාවේදී අපිට තේරුණා මේ ගැමියොත් එක්ක තව විදුලි කාලයක් අපිට ඉන්න ඕනේ. ඉතින් එතෙන්දී අපි සාකච්ඡාවේදී අපි කතා කරා කොහොමද මේ ගැමියොත් එක්ක දිගටම යම්කිසි කාල සීමාවක ඉන්නේ කියන එක. එතෙන්දී අපිට තියුනේ දැව වනවගා. දැව වනවගාවකට එන්න පුළුවන් පරිසරයක් මෙතන තියෙනවා කියලා අහුවාම ගම්මුන්ගේ එකපාරම ප්‍රධානිය නැගිටලා කිව්වා එහෙම තැනක් තියෙනවා කියලා. ඉතින් මේ තියනවා කිව්වා වුණාට අනිත් ගැම්මුන්ගේ එච්චර සතුටක් මම දැක්කේ නැහැ. දිය කඳුර පීඩා තිබෙන ගම කෙළවර කැලේට මිනිස්සු යන්න බයයි. ඒකට හේතු වෙලා තිබුණේ අලි රංචුව. මේ අලි රංචුව වැඩිපුරම එම ප්‍රදේශවලයි ගැවසුනේ. මේ ප්‍රදේශයේ තමයි මේ අලි අත්තු ටික ඔක්කොම මේ ප්‍රදේශයේ ගැවසෙන සත්තු ටික ඉන්නේ. ඉතින් මේ තැන්න නැති වුණොත් එහෙම ඒගොල්ලන්ට යන්න තැනක් නැහැ කියන දැනකට තමයි මේගොල්ලෝ කතා කරේ. ඉතින් එතෙන්දි මම ඇහුවේ දැන් මේ අයට මොකද කරන්න කියලා. ඉතින් එයාලා කිව්වේ පන්නමු කියලා. කොහාටද යාලට? හඳපානාගල අලි රංචු මේ භූමිය හරහා තමයි එහාට මෙහාට යන්නේ. මේ අලි රංචුවේ වටිනාකම මුණවීර මහත්තයා හොඳින්ම දන්නවා. ඒ නිසා අලි රංචුවත් රැකගෙන ගමේ ජල ප්‍රශ්නේ විසඳන්න මුණවීර මහත්තයා හිතාගත්තා. අලි රංචුව දැන් හඳපානාගල යන රංචුව. ඉතින් මේගොල්ලෝ හොඳටම පාර දන්නවා. ඉතින් මම ගම්මුගෙන් මැව්වා. දැන් මේගොල්ලෝ හොඳටම දන්න නිසා අපට වඩා ඉක්මනින් මේගොල්ලෝ නැවතත් එයිනේ. මේ කාලින්ගේ නිජබිම. මේ අලි මැයි ජුනි අගෝස්තු මාසවලදී යාලට හඳපානාගලට ගිහිල්ලා ආයිත් හැරිලා එනවා. අලින්ව කොහටවත් ගෙනිහිල්ලා දාන්නත් බෑ. ගෙනිහින් දැම්මත් ආවොත් මොකද කරන්නේ? මුණවීර මහත්තයා අලුත් යෝජනාවක් කළා. මේ අලි ටික බලා ගන්න පුළුවන් කියලා. ඉතින් නම් ගම්මුන්ගේ විශාල වෙනසක් මම දැක්ක මූණවල තාම වීතියක් බයක්. කොහොම මේක කරන්නේ කතාවේ. අලින්ට බිය වෙච්ච මිනිස්සුන්ට අලි බලා ගන්න කිව්වහම කවුද බය වෙන්නේ නැත්තේ? ඉතින් නමුත් ඉතින් මම එච්චර ලොකුවට ගණන් ගත්තේ නැහැ. හරියට මං කිව්වා ඒක එච්චර අමාරු නෑ. මේ ස්වාරක්ෂක කලාපය ආරක්ෂා කරලා දෙනවා නම් එච්චරයි. ඉතින් ස්වාරක්ෂක කලාපය ආරක්ෂා කිරීම සඳහා ඒ යන මුදලක් තියෙනවා නම් ඒක අපි ඔයගලන්ට ගෙවනවා. අලින්ගේ ප්‍රදේශයේ රැකගන්නුවට මුණවීර මහත්තයා ව්‍යාපෘතියෙන් ගාණක් ගෙවන්න පොරොන්දු වුණාම මිනිස්සුන්ටත් පුදුමයි. මුණවීර මහත්තයා සුපුරුදු පරිදි
ගමට දින ගණනක් ගියා. දැන් ගැමියන්ට මොනවීර මහත්තයා අමුත්තෙක් නෙවෙයි. ගමේ පුංචි උන්ට මොනවීර මහත්තයා හරිම සුන්දර කෙනෙක්. වරක් දෙවරක් ආවම පස්සේ අපිට හිතුණා මෙතුමාගෙන් යම්කිසි සේවයක් අපිට වෙයි කියන අදහස. ඊට පස්සේ අපි එතුමාම අත නොහරින විදියටම අල්ලගත්තා. ඒ කියන්නේ අපට හිතටත් ඇල්ලුවා අපිව එතුමාමත් අල්ලගත්තා. දැන් අපි එතුමා අපි එකට බැඳුවා. ගමේ ළඟම හිතවතා ව්‍යාපෘති මහත්තයා ගමේ මිනිස්සුන්ට ලොකු හයියක් වුණා. කැලේට ආදරය කරලා කැලෙන් අවශ්‍ය දේ ගන්න ගම්මුන්ට ඉගැන්නුවා. දිය කඳුරේ හිර වෙලා තිබුණු පොලිතින් ඉවත් කළා. දිය කඳුර පිරිසිදු කළා. දිය පාරවල්, දිය කඳුරු, උල්පත්, විල්ලු ගැන ගම්මුන්ට කියලා දුන්නා. ඒවා රැකගන්න හැටිත් කියලා දුන්නා. ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා අපිට පැහැදිලිව කිව්වේ ඕගොල්ලන්ට පුළුවන් මේක කරන්න. ඕගොල්ලෝ එක් වෙන්නේ. ඕගොල්ලෝ එකමුතු වෙන්න. අපි ජීවිතේට ප්‍රජාවක් කියලා එකමුතු වෙලා නැහැ ගමේ. එකමුතුවක් තිබුණේ නැහැ. කොයි හරි කුලී වැඩක් කරා හම්බ කරගත්තා. තමන්ගේ අඹුදුරොත් එක්ක මේ ගෙනපු මේ ටික හදා බෙදාගෙන කෑවා. කාලා පහවදාටත් ඒ පාරෙම තමයි යන්නේ. එන් ඔබට කිසි දෙයක් හිතන්න පුළුවන් සත්‍යයක් මේ ගමේ මිනිස්සුන්ට තිබුණේ. ඉතින් ව්‍යාපෘතිය තමයි මේ සම්පූර්ණ මේ ක්‍රියාකාරකම් හැම දෙයක්ම මේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා මිනිස්සු මේ තත්ත්වයට ගේන්නේ ව්‍යාපෘතිය කරපු කැපවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කාලයත් එක්ක ජල ව්‍යාපෘතිය ආරම්භුවා. මේ අවුරුද්දක් ඇතුළතදී ජල කඳ වැඩි වෙලා තිබුණා. ඒ වැඩි වෙලා තියෙන ජල කඳත් එක්ක අපි ගිහිල්ලා එයාලට අර දිය කඳුර එවනතන දිය ඇල්ල තැනට ඇවිල්ලට එතන එක තැනක් සටහන් කරලා දුන්නා මෙන්න මෙතන ලිඳ කපන්න කියලා. ඉතින් මේ ලිඳ කැපීමේ කාර්යය ඒගොල්ලෝ ස්වච්ඡායන කරලා ඉතින් එතෙන්දී ලිඳ කැපීම කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ අපි මේක මුල්ගල තියන්න ගියා. එදා මුල්ගල තියෙන දවස හරිම විශේෂ දවසක්. ඒ මතකය සිහිපත් කිරීමත් හරිම ආස්වාදජනකයි. අතර වටින්ම අලින්ගේ කුංචනාද මැදේ තමයි මුල්ගල තිව්වේ. වැඩි ආරම්භුණා. ගම්මුන්ගේ ඇස්වල සතුටු කඳුළු. කාලයක් පුරා විඳපු වේදනාවට අස්වැසිල්ලක් ලැබෙන ලකුණු. මේ හැම පැත්තකින්ම ගම්මුන්ගේ විශ්වාසය වැඩි වෙලා ඊළඟට අනිත් එක එතන ඉන්න සතාසු උපාවගේ එකමුතුවක් එක්ක මේ විදිහට විශාල බලාපොරොත්තුවක් ඇතුව මේ කටයුත්ත කරනවා කියන තරකට ගම්මුන්ගේ තුලත් ලොකු විශ්වාසයක් ඇතුව මේ කටයුත්තට ඒගොල්ලොත් පුරා දෙනකොට මට ඇත්තටම විශාල හැඟීමක් ඇති වුණා. මේ වගේ කටයුත්තක් කිරීමට මට ලැබීම ඉතාමත් වාග්යක් කියලා තමයි මට හිතෙන්නේ.